අද කතා කරන්නේ ට්‍රේඩින් වලට අවශ්‍ය වන දෙයක් වෙන සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ස්කෑන්. ඉතින් මම මේ කතා කරන්නේ බිග්නර්ස් වල ගොඩක් වටින දෙයක් තමයි. ඉතින් මම අද සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ස්කෑන ඔයාලට තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම කරලා පෙන්නනවා. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙද්දී ඔයාලට ගොඩක් ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඉතින් සපෝට් එකක් කියන්නේ බයස්ලා ස්ට්‍රෝං වෙන තැන. හැබැයි රෙසිස්ටන්ස් එකක් කියන්නේ සෙලර්ස්ලා ස්ට්‍රෝං වෙන තැන. ඉතින් මේකට පැහැදිලි කරලා කිව්වොත් එහෙම මේක අපිට දැන් මෙහෙම ලයින් එකක් තිබ්බොත් එහෙම සපෝට් එකකදී එහෙම ලයින් එකක් තිබ්බොත් මාකට් එක ඇවිල්ලා වැදිලා ආය උඩට ඉස්සිලා උඩට යන එක තමයි වෙන්නේ සපෝට් එකකදී. හැබැයි රෙසිස්ටන්ස් එකකදී වෙන්නේ දැන් ලයින් එකක් තිබ්බොත් පල්ලෙහාන් එන මාකට් එක වැදිලා ආය පල්ලෙහාට යන එක තමයි රෙසිස්ටන්ස් එකකදී වෙන්නේ. ඉතින් ඕක අපි ට්‍රේඩින් වීව් එකට ගිහිල්ලා ඔයාලටම පැහැදිලිව ප්‍රැක්ටිකල් කියලා දෙන්නම් කොහොමද මාකට් එක ඒ විදිහට වැඩ කරලා තියෙන්නේ කියලා. මම දැන් ට්‍රේඩින් වීව් එකේ ඉන්නේ. ඉතින් මේ ට්‍රේඩින් වීව් එකේ මම පොඩි ඩ්‍රෝවින් එකක් කරලා තිබ්බ පොඩි ඇනලයිස් එකක් වගේ. ඊගෙනුත් ඔයාලට පේන්න තියෙන රෙසිස්ටන්ස් වලින් ගිහිල්ලා තියෙනවා. ඒව ටික ඉස්සෙල්ලා කපා ගමු. ක්ලික් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ට්‍රේඩින් වීව් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් සමහර කට්ටියට මේක හුරුත් ඇති. සමහර කට්ටියට මේක හුරු නැතුව ඇති. හැබැයි මේ ට්‍රේඩින් වීව් එකේ ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න හැකි. මොකද අපිට මේ ඇනලයිස් කරද්දී මාකට් එක ඇනලයිස් කරද්දී ගොඩක් වටින දෙයක් තමයි මේ ට්‍රේඩින් වීව් එක කියන්නේ. මේකේ මේ මම දැන් ඔයාලට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් මම කියලා දෙන්නම් කියලානේ. ඉතින් මේ ඔයාලට පේනවාද මේ මාකට් එක ගිහිල්ලා තියෙන විදිහ. දැන් සමහර කට්ටියට මේක බලපු ගමන් අලුත් බිගිනර්ස්ලාට එහෙම මාකට් එක තේරුම් ගන්න බෑ. මාකට් එක නිකන් හොය ගිහිල්ලා දෙනවා විතරයි ඒගොල්ලන්ට පේන්නේ. හැබැයි මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ඇන්දර පස්සේ ඒගොල්ලෝ දැනගත්තට පස්සේ මේක ගැන ඒගොල්ලන්ට මට පුළුවන් එහෙම කියලා පොඩි අයිඩියා එකක් එනවා. හැබැයි මේකෙන්ම මේ ට්‍රේඩින් කොට දා ගන්න බෑ. ඒක chart patterns ඒ වගේ ලොකු දේවල් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් මම අද කියන්නේ මේ support and resistance line විතරයි. හරිද? ඉස්සෙල්ලා මම 15 minute time frame එකේ ඉන්නේ. ඔයාලට කියලා දෙන්න පොඩ්ඩක් ලේසි හින්දා මේ coin එකේ time frame ගැනත් මම වෙන වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් දැන් මෙතන trading wave එකේ තියෙනවා මෙන්න මෙතන trend line කියලා එකක්. හරිද? එන්නේ trend line එක අපි තෝරගන්න ඕන. තෝරගෙන ඔයාලට පේනවා තියෙන මාකට් එකේ මෙන්න මෙතනින් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දර පස්සේ මෙහෙමයි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් මෙහෙමයි අපිට කෙලින්ම තියන්නේ ඇජේට තියෙනවා එහෙම වෙනස් විදිහකට තියෙනවා ඒක අපි තෝරගෙන අඳින්න දැනගන්නවා හරිද අපි දැන් ඔයාලට මෙයාලා මම දැන් මේක ඇන්ද ට්‍රෙන්ඩ් ලයින් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් මේක සපෝට් එකක් හරිද මේක සපෝට් එකක් ඉතින් මේ සපෝට් එකෙන් ඔයාලට පේනවද මාකට් එක ගිහිලා තියෙනවා මේ ඔයාලට පේනවද මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙතන මෙහෙම අප් වෙලා මේ ඔයාලට පේනවද එහෙම ගිහින් මෙතන මෙහෙම අප් වෙලා මේ ඒ වගේ දේවල් තියෙනවා හරිද ඉතින් තව මම ඔයාලට මේ සපෝට් එකක් ඇඳලා පෙන්නන්නම් මේක සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් දෙකම වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් හොරිසොන්ටල් ලයින් එකක් ඇඳලා පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් ආයෙ පල්ලෙහාට ගිහිල්ලා අර සපෝට් එකේ වැදිලා ආයෙ උඩට ඇවිල්ලා ආයෙ පල්ලෙහාට ගිහිල්ලා ආයෙ උඩට ඇවිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේක මෙතනින් මෙහෙම ක්‍රොස් කරලා තියෙනවා පේනවා මෙන්න මෙතන හරිද මෙතනින් මාකට් එක ක්‍රොස් කරලා උඩට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ ආයෙ ඇවිල්ලා මෙන්න මේ සපෝට් එකේ වැදිලා උඩට ගිහිල්ලා එනවා. හරි. ඊට පස්සේ දැන් ඒක තමයි ඔයාලට දැන් මෙතන පේනවද? මෙතන පේන්නේ අපිට රෙසිස්ටන්ස් එකක් විදිහට මේ මාකට් එකේ. හරිද? මේ ලයින් එකම අපිට රෙසිස්ටන්ස් එකක් විදිහට මෙතන පේනවා. හැබැයි මෙතනින් ක්‍රොස් කරාට පස්සේ අපිට මේක සපෝට් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔයාලට පේනවද? හරි. ඉතින් අපිට දැන් මෙතනින් ට්‍රේඩ් එකක් ගත්ත හැකියි. දැන් මේ 15 minutes වල ඉන්නේ මම මේක දාගන්නම් one day වලට හරිද one day වලට දාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති අර ඉල් කෑලි මොනවත් නැහැ හරිද
ඒ ඉරිකෑල් ගහලා තියෙන මම වෙන කොහෙ වුණා. ඒවට පේන්නේ නැති. ටයිම් ෆ්‍රේම් එක වෙනස් හින්දා. අපිට ටයිම් ෆ්‍රේම් එකෙන් ටයිම් ෆ්‍රේම් එකට මාකට් එක බලන්න විදිය වෙනස් වෙනවා. හරිද? මාකට් එක අපිට පේන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හැබැයි මාකට් එක අපිට ඇනලයිස් කරගන්න මේ ටයිම් ෆ්‍රේම් කියන ගොඩක් වටිනවා. හරිද? දැන් අපිට ඔයාලා ගොඩාක් කල් ට්‍රේඩ් එක දාලා තියෙනවා. ඒ කියන්නේ දවස් 2ක් 3ක් දාලා තියෙනවා නම් සාමාන්‍යයෙන් 1 day time frame එකේ ඇනලයිස් කරන එක ඔයාලට ගොඩාක් හොඳයි. හරිද? ඒක ගොඩාක් හොඳයි. මම මේක BTC USDT වලට හරවගෙන පෙන්නන්නම්. BTC USDT coin එකෙන් මම ඔයාලට 1 day time frame එකේ ඇනලයිස් එකක් ගහලා පෙන්නන්නම්. හරිද? මේකෙත් මම දැන් ඇනලයිස් කරලා තින්නේ. මම ඇනලයිස් කරපු එකේම නැත්තම් මම ඒක ඩිලීට් කරලා ඔයාලට පෙන්නන්නම්. හරිද? ඔයාලට පේන ඇති මේක ලොකු සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් මේක තියෙනවා. හරිද? 1 day time frame එකේ. දැන් මෙතන ඔයාලට පේන ඇති මම ට්‍රෙන්ඩ් ලයින් එකක් අරගෙන මෙතනින් ඇඳලා පස්සේ ඔයාලට පේන ඇති යටින් ඇවිල්ලා අපිට රෙසිස්ටන්ස් එකක් දීලා දෙනවා. හැබැයි ඉතින් ක්‍රොස් කරලා ට්‍රෙන්ඩ් ලයින් එක ක්‍රොස් කරලා උඩට ගියාට පස්සේ අපිට සපෝට් එකක් විදිහට මේ ට්‍රෙන්ඩ් ලයින් එක වැඩ කරලා දෙනවා. ඔයාලට පේනද? හරිද? දැන් මෙතන මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්. හරිද? දැන් ඔයාලට පේන ඇති මෙහෙම ඇවිල්ලා වැදිලා මෙහෙම රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරලා මේක උඩට ගිහිල්ලා තියෙනවා. මේක උඩට ගිහිල්ලා ආයේ ඇවිල්ලා තියෙන්නේ සපෝට් එකක් විදිහට වැදිලා ආයේ උඩට ගිහිල්ලා තියෙනවා. හරිද? ආයේ ඇවිල්ලා මෙතනින් සපෝට් එකක් විදිහට වැදිලා ආයේ උඩට යන්න තමයි හදන්නේ. මම උඩට යනවා කියන්නේ නැහැ. මොකද මේක ඇනලයිස් එක පොඩ්ඩක් විතරයි. හරිද? ඇනලයිස් එක මේකෙන් සාමාන්‍යයෙන් 100ට 20ක් 30ක් තමයි මේ සපෝට් රෙසිස්ටන්ස් වැදගත් වෙන්නේ. එක එක වෙලාවට එක වෙනස් වෙනවා. හරිද? ට්‍රේඩින් වලදී ඒක ට්‍රේඩින් නොලෙජ් එක ගන්න තමයි ඒක තීරණය වෙන්නේ අපි මාකට් එක ඇනලයිස් කරන විදිහ. ඉතින් මම මේ ඔයාලට කියන්න හදුවා අද වීඩියෝ එකෙන් සපෝට් and resistance ගැන. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ලැබුණා කියලා මේ මාකට් එක ගැන. හරිද? ඉතින් මම තව බලාපොරොත්තු වෙනවා TradingView app එක ගැන කියලා දෙන්න, TradingView website එක ගැන. ඒ වගේ ගොඩක් දේවල් කියලා දෙන්න හිතන් ඉන්නවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් ලැබුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් like කරලා subscribe කරලා තියාගන්න. ඉතින් ප්‍රශ්න හරි තියෙනවා නම් comment එකක් දාන්න මම අනිවාර්යෙන් reply කරනවා. ඔයාලා ට්‍රේඩින් කරන යාළුවෝ ඉන්නවා නම් තවත් ඒගොල්ලන්ටත් මේක share කරන්න. ඒගොල්ලන්ට ගොඩක් වටින දෙයක් වෙයි මේක. එහෙනම් අදට ගිහින් එන්න. goodbye හැමෝටම. තවත් දවසක හමු වෙමු.